ලංකාව ඇතුලේ ප්‍රාග්ධන උත්පාදනය කියන්නේ අපිට මේ අවශ්‍ය කරන ආර්ථික ප්‍රසාරණය කරන්න අවශ්‍ය කරන ප්‍රාග්ධනය අපේ රට ඇතුලේ උත්පාදනය කරගන්න බෑ. මොකද අපේ රටේ තියෙන මූල්‍ය ඒකක තමයි රුපියල්. අපි ඔක්කොම දන්න දෙයක්. මේ ආර්ථික කටයුතු වලදී අවශ්‍ය කරන ගොඩක් දේවල් විශේෂයෙන්ම අපි අමුද්‍රව්‍ය ගත්තොත් මේ වලින් විශාල ප්‍රමාණයක් ඇත්තටම අපේ රට ඇතුලේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒක අපිට අනිවාර්යෙන් පිට රටවලින් අපිට ගේන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් දේවල් එහෙම අමුද්‍රව්‍ය ගෙනාවත් අපිට ඒ අපේ රට ඇතුලේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන දැනුම සහ ඒකට අවශ්‍ය කරන තාක්ෂණය නැහැ. එහෙම වුණාම අපිට ඒවා අපනයනය කරන්න වෙනවා. ඒ වගේ ඒ කියන්නේ අපි රට ඇතුලේ කොච්චර උමනාව තිබුණත් අපි රට ඇතුලේ අපි රුපියල් වලින් කොච්චර මේ වෙල්ත් ක්‍රියේෂන් එක එහෙම නැත්නම් ධන උත්පාදනය කරන්න ගියත් වැඩක් නැහැ. අපිට කරන්න පුළුවන් කටයුතු ප්‍රමාණය මේ ඉකොනොමික් ඇක්ටිවිටීස් ප්‍රමාණය ඉතාමත්ම සීමා සහිත වෙනවා. අපි ඒවා පිට රටින් අරගෙන ආවේ නැත්තම්. ඒතකොට අන්නේ ඉම්පෝර්ට්ස් එහෙම නැත්නම් ආනයන කටයුතු සිද්ධ කිරීමේදී තමයි අපිට මේ විශේෂයෙන්ම රිසර්ව් කරන්සිස් එහෙම නැත්නම් ලෝකයේ පිළිගත්ත ඇමරිකානු ඩොලරය වගේ එහෙම නැත්නම් චීනයේ යුවාන් කියන එක එහෙම නැත්නම් රූබල් එක එහෙම නැත්නම් ඉන්දියන් රුපියල් එක මේ වගේ විදේශ කියන්නේ රිසර්ව් කරන්සිස් අපිට අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා අපේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමේදී. ඒ කියන්නේ අපේ රට ඇතුලේ ප්‍රාග්ධන වෙළඳපොළ හදාගන්නටත් අපිට අනිවාර්යෙන්ම ඒ පිට රටින් ඒ ආයෝජන සහ ඒ පිට රටේ ඉඳලා ලංකාව ඇතුළට එන ප්‍රාග්ධන ගලායම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. මම මේ සරලව කියන්න උත්සාහ කරන්නේ කෙනෙක් තර්ක කරන්න આવොත් එහෙම ලංකාව ඇතුළේම අපිට ප්‍රාග්ධනය හදාගෙන මේ ආර්ථිකය ප්‍රසාරණය කරගන්න බැයිද කියලා බැහැ. මොකද ලංකාව ඇතුළේ තියෙන පේ රුපියල් වලින් විතරක් ඒක කරන්නට බෑ. මොකද අර ආර්ථිකය ප්‍රසාරණය කිරීමේදී අනිවාර්යෙන් ගොඩක් දේවල් අපිට පිට රටින් මුලින්ම ගන්නට සිද්ධ වෙනවා.